සුබ දවසක්. බ්ලූ සෆායා නැත්නම් නිල් කුරුවින්ද තරමටම ලස්සන දුර්ලභ මැණික් වර්ගයක් වන කොබොල්ට් මැණික් පිළිබඳව අද සාකච්ඡා කරමු. ලෝකයේ මෙතෙක් හඳුනාගෙන ඇති 5500කට වඩා අධික ඛනිජයන්ට අදාළ සියලුම මැණික් පිළිබඳව සාකච්ඡා කරන පොරොන්දුවෙන් අදත් යමු වීඩියෝ එකට. රැඳී සිටින්න අවසාන මිනිත්තුවේ කොබොල්ට් ස්පිනල් නැත්නම් කොබොල්ට් කිරිංචි පිළිබඳව වටිනා කරුණු රාශියක් ඔබ වෙනුවෙන්ම. කොබොල්ට් ස්පිනල් නැත්නම් කොබොල්ට් කිරිංචි ඉතා දීප්තිමත් නිල් පැහැයෙන් යුක්ත ලූකායෙන් ප්‍රදේශයෙන් හමු වූ නිල් කිරිංචි මීට පෙර හමු වී තිබුණු නිල් කිරිංචි වලට වඩා බොහෝ සෙයින් වෙනස් වී තිබූ හේයින් මේවා විද්‍යාත්මකව පරීක්ෂා කිරීම මගින් මේ තුල කොබොල්ට් අයනය තිබෙන බවට සොයා ගැනීමෙන් පසුව මේ කිරිංචි කොබොල්ට් කිරිංචි ලෙස නම් කර ඇති බවට සඳහන් වෙනවා. මේවා මුල්වරට වියට්නාමයේ ලුක්කෙන් ප්‍රදේශයෙන් හමු වූවත් මෑත කාලීනව බොහෝ රටවල් ප්‍රමාණයක හමුවන ඉතා ප්‍රසිද්ධ මිල අධික නිල් මැණික් වර්ගයක් ලෙස සඳහන් කරන්න පුළුවන්. මේවා නිර්මාණය වීම සැලකීමේදී බොහෝ විට විපරීත පාෂාණීකරණයෙන් නිර්මාණය වන මැණික් වර්ගයක් ලෙස සොයාගෙන තියෙනවා. ශ්‍රී ලංකාව තුළ බොහෝමයක් ඛනිජ වර්ග සහ මැණික් වර්ග නිර්මාණය වී ඇත්තේ විපරීත පාෂාණීකරණයෙන්. ඒ නිසා ශ්‍රී ලංකාව තුළ හමුවන කොබොල්ට් ස්පිනල් බොහෝ විට නිර්මාණය වී ඇත්තේ විපරීත පාෂාණීකරණයෙන් විය යුතුයි. මේ කිරිංචි නිල් පැහැවීමට බලපාන්නේ ෆෙරස් අයනය ලෙස මුල් අවස්ථාවේ සිටුවත් පසුව පරීක්ෂණ මගින් ඔප්පු වී තිබුණේ කොබොල්ට් අයන බහුල ප්‍රතිශතයක් පැවතීම හේතුවෙන් මේවා ඉතා තීව්‍ර නිල් පැහැයකින් යුක්ත වන බවයි. ඒ නිසා මේවා නිල් පාට වීමට බලපාන ශුද්ධ මූලද්‍රව්‍ය කොබොල්ට් අයනය ලෙස 1984 දී ප්‍රකාශයට පත් කරත් එතෙන් සිට ඔවුන් 2000 වසර දක්වා අනුමාන කර තිබුණේ කොබොල්ට් අයනය පමණක් හේතු කොටගෙන මෙහි දීප්තිමත් නිල් පැහැය ලැබෙන බවටයි. නමුත් මේ පිළිබඳව සිදු කර විවිධ පරීක්ෂණ මගින් ලැබුණු දත්ත අනුව 2000 වසරේදී මේ දීප්තිමත් නිල් පැහැයට හේතු වන්නේ කොබොල්ට් අයනය සහ ෆෙරස් අයනයේ සංයුතියක් බවට සොයාගෙන තිබෙනවා. මේ දීප්තිමත් නිල් පැහැය ලැබීමට කොබොල්ට් සහ ෆෙරස් අයනවල නිශ්චිත අනුපාතයක් සඳහන් කිරීමට නොහැකි වුණත් කොබොල්ට් අයන ප්‍රතිශතය වැඩි වන විට කොබොල්ට් ස්පිනල් වල නිල් පැහැය වැඩි වෙන බවටත් ෆෙරස් අයන ප්‍රමාණය කොබොල්ට් අයන ප්‍රමාණයට වඩා වැඩි වන විට අඳුරු නිල් පැහැයකින් යුක්ත වන බවටත් සොයාගෙන තියෙනවා. මේ කොබොල්ට් ස්පිනල් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව, මියන්මාරය, ටන්සානියාව, වියට්නාමය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය හා ටජ්කිස්තානය යන රටවල් වල හමුවන බවට තොරතුරු වාර්තා වෙනවා. 2021 වසරේදී ටන්සානියාවෙන් මේ කොබොල්ට් කිරිංචි තිබෙන බවට තොරතුරු වාර්තා වෙලා තියෙනවා. මේ කොබොල්ට් කිරිංචි වල රසායනික ව්‍යුහය සලකන විට මැග්නීසියම්, ඇලුමීනියම් ඔක්සයිඩ් ලෙස නිර්මාණය වුණත් මේ මැග්නීසියම් ප්‍රතිස්ථාපනය කිරීම මගින් කොබොල්ට් අයන මෙහි ස්පටික ව්‍යුහයට සම්බන්ධ වීම සිදු වෙනවා. මෙහි රසායනික ව්‍යුහය සලකන විට ඔක්සයිඩ් ඛනිජ කාණ්ඩයට අයත් වන මැණික් වර්ගයක් වෙනවා. ඔක්සයිඩ් ඛනිජ කාණ්ඩය පිළිබඳවත් ඛනිජ වර්ගීකරණය පිළිබඳවත් අපි මීට පෙර වීඩියෝ වලින් පැහැදිලිව සාකච්ඡා කරලා තියෙනවා. ඒ වීඩියෝ වල ලින්ක් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒව බලලා ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න කියලා මතක් කරනවා. මෙහි අභ්‍යන්තර ව්‍යුහය සැලකීමේදී අයිසොමෙට්‍රික් ස්පටික පද්ධතිය තුල ඔක්ටහීඩ්‍රන් උප ස්පටික පද්ධතියෙන් ස්පටීකරණය වෙනවා. පරීක්ෂණාගාර තුලදී කිරිංචි විද්‍යාත්මකව හඳුනා ගන්නා පරීක්ෂණවල පාඨාංක සැලකීමේදී ඒවා දෘಢතාවය 7.5 8ත් අතරද සාපේක්ෂ ගුරුත්වය 3.5 4.1 අතරද වර්තනාංකය 1.71 1.74 අතරද වෙනවා. ස්පටික විද්‍යාව දෘಢතාවය වර්තනාංකයේ සාපේක්ෂ ගුරුත්වය මැණික් ගලක වර්ණය තීරණය කිරීම සහ අවශෝෂණ වර්ණාවලිය පිළිබඳවත් අපි මීට පෙර පැහැදිලිව සාකච්ඡා කරලා තියෙනවා. ඔබ අලුත් සමාජිකයෙක් නම් ඒ වීඩියෝ අනිවාර්යයෙන්ම නරඹන්න කියලා මතක් කරනවා. මොකද මැණික් විද්‍යාව පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට නම් ඔබට ඒ පිළිබඳව අවබෝධයක් තිබිය යුතුමයි.
ඒ වීඩියෝ වල ලින්ක් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒව බලලා ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න කියලා මතක් කරනවා. මතක් කිරීමක් තියෙනවා කරන්න. මැණික් පිළිබඳව විද්‍යාත්මක සාකච්ඡාවට අමතරව ලෝකයේ මැණික් සම්බන්ධ සහ ස්වර්ණාභරණ සම්බන්ධයෙන් සිදු වුණු වැදගත් සිදුවීම් සාකච්ඡා කරනවා. ඒ වීඩියෝ මාලාවේ ප්‍රධාන අරමුණ මැණික් පිළිබඳව නොදන්නා අයට උනන්දුවක් ඇති කිරීමත් විද්‍යාත්මක කරුණු පිළිබඳව උනන්දුවක් ඇති ඔබට මැණික් ව්‍යාපාර හා ස්වර්ණාභරණ කර්මාන්තය පිළිබඳවත් අමතර දැනුමක් ලබා දීමයි. සින්තටික් කිරිංචි සහ සාමාන්‍ය නිල් කිරිංචි එකිනෙකින් වෙන් කර ගැනීම සඳහා ප්‍රධාන පරීක්ෂණ 3ක් සිදු කරන්න පුළුවන්. ඒ පරීක්ෂණ 3 මගින් මේවා එකිනෙකින් වෙන් කර ගැනීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ පිළිබඳව සලකන විට පළමු ක්‍රමය ලෙස UV ආලෝකයක් තුලින් නිරීක්ෂණය කිරීමේදී කොබෝල්ට් කිරිංචි බොහෝ විට රතු හෝ රෝස පැහැයෙන් ෆ්ලුවරසන්ට් පෙන්වනවා. ඒ වගේම සින්තටික් කිරිංචි UV ආලෝකයක් තුලින් නිරීක්ෂණය කිරීමේදී ෆ්ලුවරසන්ට් පෙන්වනවා. නමුත් මෙහි දිලිසීම ඉතාමත් වැඩි. දෙවන ක්‍රමය ලෙස ඇබ්සෝප්ෂන් ස්පෙක්ට්‍රම් නැත්නම් අවශෝෂණ වර්ණාවලිය පිළිබඳව අධ්‍යයනය කිරීම සලකන්න පුළුවන්. මෙහිදී සාමාන්‍ය නිල් කිරිංචි නැනෝමීටර් 460 දී සහ නැනෝමීටර් 555 දී කළු රේඛාවන් පෙන්වනවා. ඒ වගේම සින්තටික් කොබෝල්ට් කිරිංචි නැනෝමීටර් 540 දී පළල් කළු රේඛාවක් පෙන්눔 කරනවා. ස්වභාවික කොබෝල්ට් කිරිංචි නැනෝමීටර් 540 දී 580 දී සහ 620 දී පැහැදිලි කළු රේඛාවන් පෙන්වනවා. තවත් සමහර නැචරල් කොබෝල්ට් කිරිංචි නැනෝමීටර් 460 දී කළු රේඛාවක් පෙන්වනවා. මේ කළු රේඛාව පෙන්වීමට හේතුව වෙන්නේ ඒ කොබෝල්ට් කිරිංචි වල ෆෙරස් අයනය අන්තර්ගත වීමයි. තුන්වන ක්‍රමයේ ලෙස චුම්බක ලක්ෂණ පිළිබඳව පරීක්ෂා කිරීම සලකන්න පුළුවන්. මේ පරීක්ෂණය සඳහා නියෝඩිමියම් චුම්බකයක් භාවිතා කරනවා. මේ පරීක්ෂණය ක්‍රම 3කට සිදු කරනවා. ඒ ක්‍රම 3 පිළිබඳවම මම පැහැදිලිව ගානට් වීඩියෝ එකෙන් සාකච්ඡා කරලා තියෙනවා. මේ වීඩියෝ එකෙන් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ. වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒක බලලා ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න කියලා මතක් කරනවා. මේ පරීක්ෂණයෙන් ලැබෙන චුම්බක නිරීක්ෂණ සැලකීමේදී සාමාන්‍ය නිල් කිරිංචි වල චුම්බක ප්‍රබලත්වය වැඩි. ඒ චුම්බකත්වයේ නිර්මාණය වන්නේ ෆෙරස් අයන මගින් නිසා ඒකේ ප්‍රබලත්වය වැඩි වෙනවා. නමුත් කොබෝල්ට් ස්පිනල් වල සලකන විට ඒ චුම්බකත්වයට බලපාන්නේ කොබෝල්ට් අයනය නිසා කොබෝල්ට් අයනවල චුම්බක ප්‍රබලත්වය ෆෙරස් වලට වඩා අඩු වෙනවා. ඒ නිසා ස්වභාවික කොබෝල්ට් කිරිංචි වල චුම්බක ප්‍රබලත්වය සාමාන්‍ය නිල් කිරිංචි වලට වඩා අඩු වෙනවා. නමුත් සින්තටික් කොබෝල්ට් කිරිංචි වල චුම්බක ප්‍රබලත්වය සලකන විට ස්වභාවික කොබෝල්ට් කිරිංචි වල ප්‍රබලත්වයට වඩා අඩු වෙනවා. මේ චුම්බකවල ප්‍රබලත්වය සලකමින් මේ කිරිංචිද එකිනෙකින් වෙන් කර ගැනීම සිදු කරන්න පුළුවන්. මේ පරීක්ෂණ 3ම සිදු කිරීම මගින් පැහැදිලිව කොබෝල්ට් කිරිංචි, ස්වභාවික නිල් කිරිංචි සහ සින්තටික් කොබෝල්ට් කිරිංචි වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. මේවායේ ශුද්ධ මූලද්‍රව්‍ය සලකන විට කොබෝල්ට් සහ ෆෙරස් අයනවලට අමතරව ක්‍රෝමියම්, වැනේඩියම් සහ නිකල් යන අයන අන්තර්ගත වෙනවා. මේ ක්‍රෝමියම් අයනය සහ වැනේඩියම් අයනයත් නිකල් අයනයත් සම්බන්ධ වීමෙන් මෙහි පැහැයට විශාල බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒ නිසා මේ අයන තුලින් සිදුවන බලපෑම නොසැලකිය හැකි තරම් වේ. දැනට හමු වෙලා තියෙන පිරිසිදුම කපා උපදැමූ විශාලතම කොබෝල්ට් කිරිංචිය හමු වෙලා තියෙන්නේ වියට්නාමයේ ලූකායෙන් ප්‍රදේශයෙන්. එහි බර කැරට් 13.28ක් වෙනවා. මේ කිරිංචිය බ්ලූ ස්පෙන්ඩර් ලෙස නම් කරලා තියෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් ඔබ කැමති සැරන්ඩෙබයිට් ගැන කතා කරනවටද ටාෆයිට් ගැන කතා කරනවටද කියලා කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වැඩසටහන හොඳයි කියලා හිතෙනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔබේ සහයෝගයත් අපට ලබා දෙන්න. ඔබ ලබා දෙන ඒ සහයෝගය අපව තව තවත් දිරිගන්වනවා ඇත. කොබෝල්ට් කිරිංචි පිළිබඳ සාකච්ඡාව අදට අවසන් කරනවා. අවසානයේ තෙක් රැඳී සිටි ඔබට ස්තුතියි. ඉතා ඉක්මනින් තවත් වීඩියෝ එකකින් හමු වන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.